කැරකෙන ලෝකයේ දකුණු අන්තයෙන් ඔබ වෙත තිලින කෙරෙන මාර්ගගත සංදේශය සභාගාරය අයිබෝවන් ඔන්න වෙනද වගේම සභාගාරයේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. සභාගාරයෙන් අවසරයි මම තිලක් ගමගේ. මම දේවලෝචන රණසිංහ. ඉතින් ස්කෑමර්ස්ලා හැකර්ස්ලා සාකච්ඡාව හතර වටේම යනවා දේව. කොහොමද බැංක් account එකම ප්‍රවේශම් කරගෙනද තියෙන්නේ? කොහොමද වැඩේ? ඔව් අපේ බැංක් account නම් ඉතින් ඔය හැමෝම කියන නිසා two factor authentication දාගෙන අපි පරිස්සම් කරන් ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ කියන විදියට අපේ මහ බැංකුවම හැක් කරලා කියලා තමයි ආණ්ඩුව කියන්නේ. ඒක තමයි මාර ප්‍රශ්නයක්. මේක දැන් මේක විවිධ විදියට බලපෑම් සහගත දෙයක් කරන සිද්ධියක් බවට පත් වෙනවා. ඉතින් අපි මේ ගැන කතා කරමු. අපි මේ ගැන ටිකක් හොඳට කතා කරන්න මේ සම්බන්ධයෙන් මේක එකක් ඔයාගේ සබ්ජෙක්ට් එකක් දේවා. අනිත් එක මේක සම්බන්ධයෙන් මාධ්‍යකරණයේ නිරත වෙන මෙවැනි විෂය කරුණු සම්බන්ධයෙන් මාධ්‍යකරණයේ විශේෂයෙන්ම ඒ විශේෂ ප්‍රාගුණ්‍ය දක්වන ශාම් නුවන් ගණේවත් අපිත් එක්ක මාධ්‍යවේදී ශාම් නුවන් ගණේවත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ වර්තමාන මේ හැකර්ස්ලත් එක්ක ප්‍රශ්නයක් මතුවෙලා මේ භාණ්ඩාගාරයේ මේ විඳපු ප්‍රශ්නයක් එක්ක මේ ඇවිල්ලා තියෙන ගැටලුව කතා කරන්න නේද? ඉතින් මේ තත්ත්වයට එක්ක ශාම් ආයිබෝවන් කියලා ඔයාව පුරුදු සෙනෙහසින් සභාගාරයට පිළිගන්න කැමතියි. ආයිබෝවන්. ඔව් ශාම් මං හිතන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න අපිට මේක ටිකක් අලුත් ආරංචියක් නොවුනත් ලංකාවෑයට සමහරක් විට මේක නොතේරෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ අය විවිධ විදියට මේක අර්ථකථනය කරනවා වෙන්න පුළුවන්. මේක දේශපාලන වටපිටාවක් තියෙනවා. දේශපාලන වාසි ගන්න හදනවා වගේ දේවල් කියන්නත් පුළුවන් නිසා තමයි අපක්ෂපාතී පුද්ගලයෙක් මේ ගැන දැනුම තියෙන මාධ්‍යවේදියෙක් අපි අද සභාගාරයට ගෙන්න ගන්න කල්පනා කරේ. ඉතින් ශාම් පොඩ්ඩක් අපිට පැහැදිලි කළොතින් බොහොම කෙටියෙන් වුණත් ඩොලර් මිලියන 2.5ක් අපිට අහිමි වෙලා තියෙනවා. මොකද අපි මේ අදාළ මුදල ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ණය ගැතියෙක්ට ණය හිමියෙක්ට නැවත ගෙවලා තියෙනවා. මොකද්ද මේකේ පසුබිම් කතාව? ඔව් ශ්‍රී ලංකා රජය විවිධ ණය ගෙවීම් කරනවා. එතකොට යම්කිසි ඕස්ට්‍රේලියාවේ ණය හිමියෙකුට ගෙවන්න තියෙන මුදලක් ඒ નિયમિત ගිණුමට නැතුව වෙනත් ගිණුමකට ගෙවීම නිසා අපිට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අහිමි වෙලා තියෙනවා. ඒක අතකින් බැලුවාම හොරකමක් වංචාවක් කරලා නම් තව හිත හදා ගන්න පුළුවන්. මේක නිකම්ම හැකර් කෙනෙකුට අහු වෙලා මේ තරම් විශාල මහජන මුදලක් රජයට අහිමි වීම ඉතාමත්ම කනගාටුදායක කාරණයක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ රාජ්‍ය භාණ්ඩාගාරයත් හැකර්ලට අහු වෙනවා නම් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ඉතින් දේශපාලන කෝණවලින් මේ ප්‍රශ්නය විග්‍රහ කරන ස්වභාවයක් පේනවා. නමුත් මේකේ අර හැකර් කෙනෙක් නෑ, මේක තනිකර හොරකමක් කියන්නත් ඇතැම් අය උත්සාහ කරනවා. නමුත් මෙතන යම්කිසි හැක් කිරීමක් සිද්ධ වෙලා තියෙන බව තමයි තොරතුරු තාක්ෂණ සහ ආර්ථික හා මූල්‍ය විශේෂඥයන් සමග සාකච්ඡා කිරීමේදී අපිට දැනගන්න ලැබුණේ. ඒ කියන්නේ ඊමේල් පද්ධතිය හැක් කරලා තියෙනවා. නමුත් කවුරු මොන හැක් කිරීම කරත් සල්ලි ගෙව්වේ නැත්නම් මේ හැකර්ට මේ සල්ලි ලබා ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ කෙටියෙන්ම කියන්න කැමති අර නොසැලකිලිමත්කම සහ නිසිලෙස සැලකිලිමත් නොවි මුදල් ලැබිය යුතු පාර්ශවයන්ගෙන් මේ ගිණුම් අංක පිළිබඳව තහවුරු කරගන්නේ නැතුව මේ මුදල් ගෙවීම නිසා මම හිතන්නේ මේ මුදල් අහිමි වීමක් වෙලා තියෙනවා. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ කවදාවත් මෙහෙම දෙයක් රාජ්‍ය භාණ්ඩාගාරයට වෙලා නැතුව ඇති. ඉතින් මේක තාමත්ම කනගාටුදායක සිද්ධියක්. ඊමේල් වලින් මොන පණිවිඩ ආවත් මම හිතන්නේ ගිණුම් අංකය වෙනස් වුණා නම් ඒක ණය ලැබිය යුතු පාර්ශවයෙන් තහවුරු කරගත්තා නම් මේක පළවෙනි ගෙවීමෙන්ම වළක්වා ගන්න තිබ්බ. ඉතාමත්ම සරලව කියන එකයි මගේ අදහස.
ගෙවීම් කීපයක් දැන් ඔව් අර බණ්ඩාගාර ලේකම් එක තියපු සාකච්ඡාවේදී ඔහු කිව්ව එක ගෙවීමක් නෙවෙයි. ගෙවීම් කීපයක එකතුවක් තමයි මේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5. ඔව් ඒ කියන්නේ ගෙවීම් දාමයක්. ඒ කියන්නේ මේ සම්පූර්ණ පේමන්ට් එක කරන්න ටික කිසියම් කාල සීමාවක් ඇතුලේ ගෙවීම් කීපයක්ම කරලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ශා මම දන්නවා ඔබ මේ සම්බන්ධයෙන් වුණ අර නිල මාධ්‍ය සාකච්ඡාවටත් එකතු වුණා. එතෙන්දිත් ඔබ මතු කරලා තිබ්බා මේ ගෙවීම් අනුමත කරේ කවුද කියන ප්‍රශ්නයට උත්තර දුන්නේ නැහැ කියලා. ඒ වගේම ඔබ එක සඳහනක් ඔබ කරා මේක මේ හැකර් කෙනෙක් තමයි මේක කළා තියෙන්නේ මේ සම්බන්ධයෙන් විශේෂඥයන්ගෙන් කතා කරනකොට කියලා. කවුද මේ විශේෂඥයෝ? ඒගොල්ලන්ට කොහොමද මේක සැක හැර කියන්න පුළුවන් නෑ මේක ජෙනුයින් හැකර් කෙනෙක්ගේ ප්‍රශ්නයක් කියලා. එක. අනිත් එක තමයි දැන් අපි දන්න විදිහට දැන් ආණ්ඩුවේ ණය ගෙවන එක නවත්තලා නේ මොකෝ මේ හදිස්සියේ ණය ගෙවන්න හදලා තියෙන්නේ. නෑ ආණ්ඩුව ණය ගෙවීම නතර කළා නෙවෙයි තියෙන්නේ ණය ගෙවීම කරගෙන යනවා. මොකද විශේෂයෙන් අර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් පස්සේ ඒ ප්‍රතිවගත කිරීමෙන් පස්සේ අලුත් එකඟතා අනුව ණය ගෙවීම කොහොමත් කරගෙන යනවා. ඒක පැහැදිලි ණය ගෙවීම කරගෙන යනවා කොහොමත්. ණය අත්හිටවල තිබුණු කාලෙත් අර ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවල ලෝක බැංකුව වගේ ඒවයි ණය ගෙවීම සිදු වුණා කොහොමත්. ණය ගෙවීම අත්හිටවල තිබුණ කාලෙත් ඇතම් ණය ගෙවීම සිදු වුණා. ඔබ අහුවා අර කාගෙන්ද මේ තහවුරු කිරීම කරගත්තේ කියලා. එකක් ලංකාවේ තියෙනවා SL සර්ට් කියලා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියලා. ඒ ආයතනයක් ප්‍රකාශ කරලා තිබ්බ මේක සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා. අර ඊමේල් පද්ධතියට ඇතුල් වෙලා හැක් කරලා අර ඕස්ට්‍රේලියාවේ එම පාර්ශවයේ එවන විදියට ඊමේල් එකක් එවලා account number එක වෙනස් කළා. ඒ අනුව මෙහෙන් ඒ account number එකට මේ මුදල් ගෙවීම නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් අර තව එකක් මම හිතපු තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ලේකම්වරයෙක්ගෙන් අහුවා තව නම් හෙලි කිරීමට අකමැති කීප දෙනෙක්ගෙන් ඇහුවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරීන්ගෙනුත් ඇහුවා. හැබැයි ඉතින් මෙතන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අර මේ ගිණුම් අංකය වෙනස් වුනහම ඒක තහවුරු ගෙවීම් ලැබිය යුතු පාර්ශවයෙන් තහවුරු කරගත්තා නම් හැකර්ස්ලා මොන ආකාරයෙන් ක්‍රියාත්මක වුණත් සල්ලි ගෙවීමට හැක් කිරීමේ බලපෑමක් නැහැ. සල්ලි ගෙවලා තියෙන භාණ්ඩාගාරයේ සල්ලි ගෙවලා තියෙනවානේ. කිසිම සැලකිල්ලකින් තොරව දැන් ශා මෙතනට තමයි මටත් එන්න ඕනේ. දැන් මහ බැංකුව වේවා දැන් අපි පළවෙනියෙන් ගමුකෝ ලංකාව කියන්නේ අපි ඔස්ට්‍රේලියාවට එනකොටත් දැන් මම ඔස්ට්‍රේලියාවේ ගණකාධිකාරීවරයෙක් හැටියට තමයි මගේ රැකියාව කරන්නේ. ඔස්ට්‍රේලියාවේ වුණත් ලොකු රිගාඩ් එකක් ඒ කියන්නේ ලොකු ගෞරවයක් ලොකු පිළිගැනීමක් තියෙනවා ලංකාවෙන් එන ගණකාධිකාරීවරුන්ට. වරණත් ගණකාධිකාරී ආයතනය වේවා විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් වේවා බිහි වෙන ගණකාධිකාරීවරුන්ට. දැන් මේ ගණකාධිකරණයේදී තියෙන ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් කියන තත්ත්වයට අදාළ දෙයක් නෙමේ ගෙවීම් කියන එක. දැන් මට ආරංචි විදියට 18 දෙනෙක් මහා භාණ්ඩාගාරයේ ගෙවීමක් සහතික කරන්න ඕනේ. එතකොට දැන් අපි සාමාන්‍ය තත්ත්වයේ ව්‍යාපාරයකදී වුණත් මෙහෙම ඊමේල් පණිවිඩයක් ආවම අපි මේක වෙරිෆයි කරනවා. එක පාරක් නෙවෙයි දෙපාරක් නෙවෙයි 3 පාරක් වෙරිෆයි කරනවා. ඒ වගේම අවුරුද්දකට වරක් සිදුවන විගණනයේදී මේ වෙරිෆිකේෂන්ස් කරනවද මේවර ඉන්ටර්නල් කන්ට්‍රෝල් මෙකැනිසම්ස් වැඩ කරනවද කියන එක ගැන වෙනම බලන. රටේ භාණ්ඩාගාරේ කරන ගෙවීමකදී ඇයි මේ වෙරිෆිකේෂන් එක කරලා නැත්තේ? ඇයි 18 දෙනෙක් ඇස්පියාගෙනද මේ පේමන්ට් එක කරලා තියෙන්නේ ශාම්? මොකද ඒක අපිට ලොකු ප්‍රශ්නයක් නේ. අපේ ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් අපේ රටේ මහා බැංකුවේ මහා භාණ්ඩාගාරයේ ඉන්ටර්නල් කන්ට්‍රෝල් නැත්තම් කොහෙද ඉන්ටර්නල් කන්ට්‍රෝල් තියෙන්නේ? අපි කොහොමද මෙතනින් එහාට අපේ මූල්‍ය පද්ධතිය විශ්වාස කරන්නේ ශාම්? අත්වශයෙන්ම ඒ අහපු සියලුම ප්‍රශ්න ඒ ආකාරයෙන්ම අපිටත් තියෙනවා. ඒ වගේම අනෙකුත් ගිය බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම් මහතා පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාවට අපි සියලු දෙනාම සහභාගී වුණා. ආර්ථික සහ මූල්‍ය කටයුතු වාර්තා කරන ලංකාවේ මාධ්‍යවේදීන් ප්‍රධාන මාධ්‍යවේදීන් සියලු දෙනාම සහභාගී වෙලා ඔය ප්‍රශ්න ওই විදිහටම බරපතල ආකාරයෙන් ඇහුවා. ඇහුවාම ඔහු කිව්වේ මේක පරීක්ෂණ මට්ටමින් තියෙනවා, CID එකට බාර දීලා තියෙනවා. ඒ නිසා පරීක්ෂණ වලට බාධා වෙන නිසා සියලු තොරතුරු මේ අවස්ථාවේ හෙළි කරන්න බෑ කියලා. මේ සමගම තව එකක් කියන්න ඕන, මේ ඉතිහාසයේ දිගටම රාජ්‍ය ණය කළමනාකරණය කරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. නමුත් මේ 2026 ජනවාරි 1 වෙනිදා ඉඳලා
රාජ්‍ය ණය කළමනාකරණ වගකීම මුදල් අමාත්‍යාංශයේ යටතේ තියෙන ආයතනයකට ඒ කියන්නේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය public debt පොඩි පැහැදිලි කිරීමක් ශාම් ඒ වගකීම මාරු වුණ දිනය කවද්ද 2026 ජනවාරි 1 වෙනිදා. ඒ කියන්නේ මේ ජනවාරි මාස කිහිපයයි වෙන්නේ. මේ අවුරුදු ජනවාරි 1 වෙනිදා. හැබැයි ඒක මේ ආණ්ඩුව විසින්ම කරපු දෙයක් නෙවෙයි. මාරු වුණේ 1 වෙනිදා වුණාට ඊට කලිනුත් මේ කාර්යාලය හදලා ඒක නෛතිකව ස්ථාපිත කරලා ඊට පස්සේ ජොයින්ට් ඔපරේෂන් එකක්, ඒ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ භාණ්ඩාගාරය විසින් ඒකාබද්ධව මේ රාජ්‍ය ණය කළමනාකරණ වගකීම ඉෂ්ට කරගෙන ගිහිල්ලා ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරා ජනවාරි 1 වෙනිදා 2026 දැන් සම්පූර්ණයෙන්ම මුදල් අමාත්‍යාංශයේ අදාළ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට ඒ වගකීම පැවරුවා කියලා මේ වර්ෂයේ මුලදී ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරා. ඊට පස්සෙත් හැබැයි මම පෞද්ගලිකව දන්නවා මහ බැංකුවේ නිලධාරීනුත් ඒ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ හිටියා. ඉතින් දැන් මේක ඉතිහාසයේ අවුරුදු මහ බැංකුව පිහිටුවේ 1950 ඉඳන්ම මේ රාජ්‍ය ණය කළමනාකරණය කරේ දිගටම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. ඒතර දැන් මේක ට්‍රෙෂරි යටතට දැම්මහම ඒකේ පරිවර්තන කාලයක් තියෙනවා. ඒකට උරු වීම සඳහා මේ මහ බැංකුවේ සම්පූර්ණ සහාය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ කාර්යාලයෙන් තමයි අත් වශයෙන් මේ ඔය පරීක්ෂා කිරීම කරන්න ඕන. මට ආරංචි වුණ විදිහට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීලා තියෙනවා මේ account number එක වෙනස් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකත් පරීක්ෂා කරලා මේ account number එක හරි කියලා මොකද අන්තිමට විදේශ විනිමය ගෙවීම සිදු වෙන්නේ මහ බැංකුවෙන් කියන එක තමයි අපිට දැනගන්න ලැබුණේ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ගෙවුවත් අර විදේශ විනිමය ගනුදෙනුවක් නිසා අවසාන වශයෙන් ගෙවීම සිදු වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන්. ඒ නිසා මහ බැංකුව භාණ්ඩාගාරයට දැනුම් දීලා තියෙන මේ ගිණුම් අංකයේ වෙනස පිළිබඳව. හැබැයි ඒත් ඔවුන් පරීක්ෂා කරලා මේ ගිණුම් අංකේ හරි කියලා දැනුම් දුන්න බව තමයි අපිට ආරංචි මාර්ග වලින් දැනගන්න තියෙන්නේ. මොකද නිල වශයෙන් කවුරුත් මේක දැන් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ පරීක්ෂා කරලත් නිවැරදි කියලා තහවුරු කිරීමක් කරලා තියෙනවා කියලා ඔබට නිල නොවන විදියට දැනගන්නට ලැබිලා තියෙනවා. දැන් ප්‍රශ්නේ හැක එවපු අර ව්‍යාජ ඊමේල් එකේ තියෙන එකම පරීක්ෂා කළා මේ ගිණුම් අංකේ හරිය කිව්වත් දන්නේ නැහැ. කොහොම හරි ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දුන්නාම ගිණුම් අංකේ වෙනස් වෙලා තියෙනවා කියලා අරගොල්ලෝ පරීක්ෂා කළා නැවත ඒක හරි කියලා තියෙනවා. ඒ නිසා පළවෙනි වතාවේ විතරක් නෙවෙයි අවස්ථා ගණනාවකදීම මේ හැකර්ගේ ගිණුමට මේ ණය ගෙවනවා කියලා කිහිප අවස්ථාවකදීම මුදල් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ මුදල අපිට දැන් අහිමි වෙලා තියෙනවා. රාජ්‍ය භාණ්ඩාගාරයට අහිමි වෙලා තියෙනවා. අවසාන වශයෙන් මේ මුදල් මහජන මුදල්. ඒ නිසා මහජනතාවට රුපියල් වටිනාකම අනුව මම හිතන්නේ රුපියල් කෝටි 75ක විතර විශාල අලාභයක් වෙලා තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ තවත් එක් අතුරු ප්‍රශ්නයක් ශාම්. දැන් නැවත වරක් මේක මට මේ පළවෙනි වතාවට මේක අහන්න වෙනවා. මොකද මේක ඊයේ තමයි අපිටත් දැනගන්න සිද්ධ වුණේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. එක්වරක් නෙවෙයි කීප වරක් මේ ණය පියවීම් කරලා තියෙනවා. එතකොට ඒ වෙලාවෙවත් චෙක් කරන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් අපි අඩුම ගන්න අපි හිතමු පළවෙනි ගෙවීමේදී අපිට මිස් වුණා. එතකොට අපිට ඒ අදාළ ගෙවීමට රෙසිට් පතක් හම්බෙනවා. අදාළ පාර්ශ්ව වලින් රෙසිට් පතක් ඇවිල්ලා නැද්ද? අපි හැම දිනපතාම බැංක් රිකන්සිලේෂන් එකක් කරනවා. අපි ඉන්න මේ ව්‍යාපාරවල මේ බැංක් රිකන්සිලේෂන් කරනවා හැමදාම. එතකොට මේ බැංක් රිකන්සිලේෂන් එකට රිසිට් එකක් එන්න ඕනේ අපිට. ඉතින් මේ මුකුත් වෙලා නැද්ද ශාම්? මේ බරපතල ප්‍රශ්න මේවා. ඔව් අත් වශයෙන්ම දැන් අපිත් මාධ්‍යවේදීන් හැටියට අපිත් මේක වුණාද නැද්ද කියලා අපිටත් විමසන්න තියෙන්නේ භාණ්ඩාගාරයේ. ඔබතුමාලා පළවෙනි ගෙවීමේදීම ගෙනුම් අංකේ වෙනස් වුණ එක ඒ මුදල් ලැබිය යුතු පාර්ශවයන්ගෙන් පරීක්ෂා කළා තහවුරු කරගත්තේ නැද්ද මේ ගිණුම් අංකේ හරි කියලා. පළවෙනි අවස්ථාවේදී මෙහෙම තහවුරු කරගත්තා නම් මේ කිසිම ගෙවීමක් හැකර්ට මංකොල්ල කන්න හම් වෙන්නේ නැහැ භාණ්ඩාගාරයේ මුදල්. ඉතින් දැන් භාණ්ඩාගාර ලේකම්තුමාගෙන් ඇහුවාම මේ 2.5 ඇමරිකානු ඩොලර් මිලියන තනි ගෙවීමක්ද ගෙවීම් කිහිපයක්ද කියලා ඔහු කිව්වා ගෙවීම් කිහිපයක් කියලා. ඒ නිසා පළවෙනි අවස්ථාවේ හැකර්ට අහු වෙලා දිගින් දිගටම ඒ ගෙවීම් කිහිපයම ඒ කියන්නේ රෙසිට් එකක්වත් වෙරිෆයි කරලා නැහැ නේ ශාම්.
ඔව් ඒ කියන්නේ කිසිම පරීක්ෂා කිරීමක් කරලා නැහැ කියලා තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. මොකද ඇත්තටම ඕක කරාද නැද්ද කියලා දන්නේ මේ භාණ්ඩාගාරයේ ඔය ගනුදෙනු වලට සම්බන්ධ වෙච්ච අය. භාණ්ඩාගාර ලේකම්තුමා ඒවා දන්නවා ඇති. දැන් මම ඊයේ එදා මාධ්‍ය හමුවේ අවසානයේදී ඇහුවා ඔබතුමා මේ ගනුදෙනු අනුමත කළාද කියලා. ඒ කියන්නේ මේ මාධ්‍ය හමුවේ අවසාන ප්‍රශ්නය මන් දිහා ටිකක් වෙලා බලලා නැකිట్లా hina වෙලා ගියා. උත්තර දුන්නේ නැහැ ඒකට. ඔබට පිළිතුරු ලැබුණ නැහැ කියලා තමයි මටත් ආරංචි උනේ. ඒක හරිද? උත්තරයක් දුන්නේ නැහැ. ඒක ප්‍රශ්නේ අහන් ඉඳලා මන් දිහාත් බලලා ඔහු නැකිట్లా මාධ්‍ය හමුව අවසන් කරලා ගියා. ඒක ඇත්ත වශයෙන්ම මාධ්‍ය හමුවේ අවසාන ප්‍රශ්නේ විදිහට තමයි ඇහුවේ. ඉතින් දැන් අපිට සාමාන්‍යයෙන් ඔය මේ WhatsApp අංක හැක් කරාම ඕන තරම් දවසට මැසේජ් දෙක තුනක් එනවා මේ හදිසියක් මට සල්ලි දාන්න කියලා. රුපියල් 50000ක් දාන්න ලක්ෂයක් දාන්න මට හදිසියක් කියලා. දැන් අපි දාන්නේ මෙහෙම. එතකොට දැන් හැක් කිරීම නේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අර ගොංකම තමයි මෙතන තියෙන්නේ. මං හිතන්නේ දැන් මට මැසේජ් එකක් එනවා මේ දේවාලෝචන රණසිංහ මට හදිසියක්ම මට මේ රුපියල් 50000ක් දාන්න ලක්ෂයක් දාන්නද කියලා. මං කෙලින් මේ account number එකට ඒ ලක්ෂය දැම්මොත් එහෙම මේ ඉතින් ඒක හැක සාර්ථක වෙනවා කොහොමද? ඉතින් අර සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන මූල්‍ය සාක්ෂරතාවයත් තාවයවත් මේ රාජ්‍ය භාණ්ඩාගාරයට නැද්ද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවත් මේ ජොයින්ට් ඔපරේෂන් එක කාලේ හිටියනේ. ඒ කියන්නේ දැන් මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා තමයි සම්පූර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරන වගකීම මහා භාණ්ඩාගාරයට බාර දුන්නේ අර රාජ්‍ය ණය කළමනාකරන කාර්යාලයට. එතකොට භාණ්ඩාගාර ලේකම්තුමා ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම් මහතා පිළිගත්තා ශ්‍රී ලංකා මහ බැංකුවත් භාණ්ඩාගාරයත් දෙකම එකතු වෙලා මේ පරිවර්තන කාලයේදී රාජ්‍ය ණය කළමනාකරන වගකීම ඒකාබද්ධව ඉෂ්ට කරමින් ඉන්න කාලෙදී තමයි මේ පළවෙනි ගනුදෙනුව සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සෙත් ගනුදෙනු කීපයක් වෙලා තියෙනවා. ඔහු ගනුදෙනු ගානවත් කිව්වේ නෑ හරියට. දැන් අපි විමසා සිටියා පොලිසියට පැමිණිලි කරේ කවදද? දැන් ඒගොල්ලෝ දැනගත්ත කිව්වේ 2026 ජනවාරි මාසේ තමයි මෙහෙම ඉන්දියාවට කරන ගෙවීමකුත් මේ හැක මේ ගන්න උත්සාහ කිරීමේදී ඒගොල්ලන්ට සැකයක් මතුවුණා. ඒ අනුව පසුගිය ගෙවීම් පරීක්ෂා කිරීමේදී තමයි අහුනේ මේ විදියට හැක කෙනෙකුට අනවබෝධයෙන් මුදල් ගෙවලා තියෙනවායි කියලා. ඔවුනුවන් දැන් ඊළඟ ප්‍රශ්නය තමයි දැන් මෙහෙමයි දැන් අපි දැන් ඔබ දැන් සමාජයෙන් මේ දිහා මත පළ කරන්නන් ඉන්නවනේ. දැන් විශ්ව ප්‍රසිද්ධ දේශපාලකයන් ඇතුළුව සමාජ ක්‍රියාකාරීන් දැන් මේ සම්බන්ධයෙන් මත පළ කරනවා. මෙතෙන්දී ආණ්ඩුවට දැන් අපි කියමුකෝ දැන් ගොංකම නිසා මේක කරයි කියන එක හරි එකක්. අනිත් පැත්තෙන් එන චෝදනාව තමයි මේක වංචාවක් කරයි කියලා. සමහරුන්ට ඕස්ට්‍රේලියාවේ සම්බන්ධකම් තියෙනවා. ගිනුම ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා මෙතන හැකට මුවා වෙලා හැක කියන නමට මුවා වෙලා ස්කෑමර්ස්ලා කියන නමට මුවා වෙලා මෙතන වංචාවක් සිද්ධ වෙලාය තියෙනවයි කියන එක. දැන් ඒක තහවුරුවෙන් අනිත් පැත්තට තර්කය තමයි මේක මේගොල්ලන් හංගගෙන හිටියා මේක එලියට මේ විසිල් බ්ලෝවර්ස්ලා ඇවිල්ලා කියනකම්. ඇයි එතකොට ඒගොල්ලන්ගෙන් එන උත්තරේ මොකද්ද? ඇයි මේක හැංගුවේ කියන එකට. ඒකත් එදා මාධ්‍ය හමුවේදී මේ එක්කෙනෙක් නෙවෙයි සියලු මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා 2026 ජනවාරි මාසේ දැනගත්ත එක අප්‍රේල් මාසේ දැන් මාස 3-4ක් යනකම් මේ කිසිම දෙයක් කිව්වේ නෑ. අර මේ මාධ්‍යයෙන් මේක මේ අනාවරණය වෙලා රට තුල මහත් ආందోලනයකට තුඩු දෙනකම්ම සද්ද නැතුව කිසිම දෙයක් කියන්නේ නැතුව රටට හෙලි කරන්නේ නැතුව හිටියා. ඉතින් මෙච්චර මහජන මුදලක් නාස්ති වෙලා හැක කෙනෙකුට නැති වෙලා තියෙනවා නම් ඒක නීතියට ගිහිල්ලා පැමිණිලි කළා ඒ නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන. දැන් අද වර්තමාන රජයේ මේ මොකක් හරි Facebook එකේ මොන හරි දැම්මහම ඒගොල්ලෝ ගිහිල්ලා CID එකේ පැමිණිලි දානවා මේ මට අපහාස කරා රේමේ කියලා. Facebook මේක දැන් රාජ්‍ය මුදල් මහජන මුදල් ඇමරිකන් 2.5ක්. ඒ වගේම මේ වලින් ගත්තොත් රුපියල් කෝටි 75ක් වගේ මුදලක්. ඉතින් එච්චර මුදලක් අහිමි වෙලා මේගොල්ලෝ රහසිගතව පැමිණිලි කරා කියලා කියනවා ජනවාරි මාසේ මේ මුලින්ම පැමිණිලි කරා කියන්නේ SL සර්ට් එකට අර පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ඊළඟට පොලිසියේ පරිගණක අපරාධ අංශයට. ඒගොල්ලෝ දීර්ඝ විමර්ශනයක් කරලා ඊට පස්සෙලු CID එකට පැමිණිලි කරේ. ඒතර අපි විමසා හිටියා හරියට නිශ්චිතව දිනවකවානු කියන්න මේ අහවල් පරීක්ෂණ ආයතන වල පැමිණිලි කර දින කවදද කියලා. හැබැයි ඒක ප්‍රතික්ෂේප කළා මහා භාණ්ඩාගාර ලේකම්තුමා කිව්වේ පරීක්ෂණ කටයුතු යනවා දැන් ඒ නිසා ඒවට බාධා වීම වලකින්න ඕනේ. මේ වෙලාවේ හෙළිකිරීමට හැකියාවක් නැහැ කියලා ප්‍රකාශ කරා.
ඉතින් අපිට නම් තේරෙන්නේ නැහැ දැන් පොලිසියට පැමිණිලි කර දිනය කීමෙන් පරීක්ෂණ කටයුතු වලට වන බාධාව මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් ඔහු ඒ දැන් අනිත් පැමිණිලි පැත්තට කරපු නුවන් මට ඔයාගෙන් අහන්න තියෙන දැන් ඔයා කියපු කාරණේ දැන් එතකොට මේක අර ගොංකමට කරා නම් මේක ඇයි මේ දොල්ලන් හංගන්නේ මේ කරුණු ඇයි ජනතාවට කියන්නේ නැත්තේ හරි ගොංකම නම් ගොංකම සරන් අඩුයිනේ මේ අපරාධයට වඩා. ඒතර ගොංකම පිළිගන්න එක ලේසියිනේ. දැන් මේගොල්ලන් මේ ගොංකම පිළිගන්නේ නැතුව මේ වසන් කරන්නේ මේක පිටිපස්සේ අපරාධ මේ මොකක් හරි වංචාවක් මේ වංචාවක් සිද්ධ වෙලා තියෙන කාරණේ බැහැර කරන්න පුළුවන් ද අපිට 100%. සහශා මටත් මෙතන දෙයක් තියෙනවා මේ ඇඩ් කරන්නේ එකට දැන් එකක් තමයි මේ ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් මාස 4ක් අතරතුර කාලය තුරදී වෙලා නැහැ. උන පළවෙනි පාර අපි මේක හංගලා තියෙනවා. ඒ වගේම ශාම් දැන් අපි නිකන් බැලුවොත් හැකර්වරුන් කියන අය මේ ඊටාම මේක ලෝකේ ලොකු බිස්නස් එකක් මේ හැක් කරනවා කියන එක. මේ හැක් කරන කෙනෙක් ඒ කියන්නේ ලොකු ලෙවල් එක කියන්නේ මහා පරිමාණ හැක් කිරීම සිද්ධ වෙනවා ලෝකේ. උදාහරණයක් විදිහට මෙහි ඩාටා හැක් කරා ඔප්ටස් කියලා දුරකථන සමාගමක. ඒවල ලොකු මුදල් සංසරණය වෙන්නේ. මට අනෙක් අතට සැකයක් මතුණා මිලියන ඩොලර් මිලියන 2.5 කියන එක මුදලක් තමයි. නමුත් ඔය මහා පරිමාණ හැකවරුන් කරන හැක්ස් වලට සාපේක්ෂව ලොකු මුදලක් නෙවෙයි. මේ හැම දෙයකින්ම මම යෝජනා කරන මම දන්නේ යෝජනාවට ඔබ එකඟ වෙයිද කියලා යොමු වෙන්නෙම මෙතන වංචාවක් සිද්ධ වුණයි කියන එක. මොකද එකක් ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් වෙලා නැහැ. එකම වැරද්ද 6-7 පාරක් කරලා තියෙනවා. ඒ වගේම මේ මුදල් ප්‍රමාණය මේ සැඟවීම මේ හැම දෙයකින්ම යොමු වෙන්න මේක වංචාවක් දැනගෙන කරපු දෙයක් කියන දැනට නෙවෙයිද ෂා? නෑ මේ සියලුම පසුබිම අනුව ඒ වංචාවක් වුණාද කියන එක පිළිබඳ සැක පහළ කිරීම ගැන ඒක ඉතාම සාධාරණ සැක පහළ කිරීමක්. ඉතින් දැන් වංචාවක් වුණාද ඇත්තට වශයෙන්ම හැකර් කෙනෙකුට මේ මුදල් ගිහිල්ලා ආණ්ඩුව නොසැලකිලිමත් බව නිසා මේ ගෙවීම් සිද්ධ කරාද කියන එක තීරණය වෙන්නේ මේ හැකර් කරපු හැකර්ගේ account number එකට සල්ලි ගිහිල්ලා ඒ හැකර් සහ මේ භාණ්ඩාගාරයේ මේ නිසිලෙස පරීක්ෂා නොකර හරියට ගෙවීම් ලැබිය යුතු පාර්ශවය සමග තහවුරු කර ගැනීමකින් තොරව ඒවා කරපු ක්‍රියාවලියයි අර හැකර්ගේ ක්‍රියාවලියයි අතර සම්බන්ධයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන් වංචාවක්. හැකර් කෙනෙක් හිටියත් ඒක අනිවාර්යයෙන් වංචාවක් වෙන්න පුළුවන්. අත්ත වශයෙන් මම හිතන්නේ ඒක අර ඉදිරි පරීක්ෂණ ක්‍රියාවලිය හරහා තමයි මම හිතන්නේ තොරතුරු ලැබෙන තොරතුරු අනුව අපිට තහවුරු කරගන්න වෙන්නේ. නමුත් බැලුමට මොනවා කරත් හැකර්ස්ලාගේ ජොබ් එක ඒ මුදල් වංචා කිරීමනේ. ඒක ඒගොල්ලන්ගේ ජොබ් එක. ඉතින් ඒකට අහුවෙන රාජ්‍ය භාණ්ඩාගාරය අහුවීම නොසැලකිලිමත් වීම ඒවා විශාල ප්‍රශ්න. ඉතින් ඒ නිසා මේ හැකර්ට උදව් මේ පැත්තෙන් අහුවෙන පැත්තෙනුත් ඒ සියලු කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ හැකර්වරයාගේ මුදල් වංචාවට සහාය ලැබෙන ආකාරයෙන් බවට තමයි පෙනෙන්න තියෙන්නේ. ඒ නිසා මේක මුදල් වංචාවක් කියලා සැක පහළ කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ සැක පහළ කිරීම ඉතාමත්ම ස්වභාවිකයි මේ පැත්තෙන් කටයුතු සිදු වෙලා තියෙන ආකාරය දෙස බලන විට. ඔව් ඊළඟට තමයි නුවන් අපි සාකච්ඡාවේ අවසන් කාල සීමාවටත් පැමිණෙන නිසා දැන් අපිට පේනවා අලුත් ආයතනයකින් මේ කළමනාකරණය කරන කතාවකුත් ඔබ කිව්වා. දැන් මේ අලුත් තත්ත්වයන් යටතේ මේ අලුත් නිලධාරී ඇති යෝවයි අලුත් නීති රීති ඇති ඒවා පාලනය කරන. ඉතින් මේවත් එක්ක දැන් ඉස්සරහට මේ අර නිකන් අපි කියමුකෝ ලාභෙට ඔහොම අහුවෙන්නේ නැතුව ඒක ඇත්තටම ඉතාම ලැජ්ජා සහගතයි නේ. ඒ කියන්නේ මේ සිද්ධ වෙලා තියෙන දේ මහා බැංකුව වගේ නැත්තම් මුදල් අමාත්‍යාංශ වගේ ආයතන කෙලින්ම ජනාධිපතිතුමා යටතේ තියෙන අමාත්‍යාංශනේ මේවා. ඉතින් ඉතාම ලැජ්ජා සහගතයි. ඉතින් මේ තත්ත්වයෙන් බැලකෙන්න ඔබ යෝජනා කරන්නේ මොනවද ඉස්සරහට? ඒ කියන්නේ අත් වශයෙන්ම ඉතිහාසයේ ඉඳන්ම ශ්‍රී ලංකා මහා බැංකුව යටතේ තමයි රාජ්‍ය ණය කළමනාකරණය සිද්ධ වුණේ. එතකොට ඒක දැන් අලුත් ආයතනයක් හදලා බාර දීලා තියෙනවා මහා භාණ්ඩාගාරයට. දැන් ඒ ආයතනය මේ රාජ්‍ය ණය කළමනාකරණ වගකීම හරියට ඉෂ්ට කරන්න සමත්භාවය තියෙනවද කියලා නැවත සලකා බලන්න වෙනවා. එහෙම නැත්නම් එක්ක නැවතත් ශ්‍රී ලංකා මහා බැංකුවට රාජ්‍ය ණය කළමනාකරණ වගකීම බාර දෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ওই ආයතනය ඒ රාජ්‍ය ණය කළමනාකරණ වගකීම හරියට ඉෂ්ට කරන්න පුළුවන් තත්වයට
ශක්තිමත් කරන්න වෙන ඔය ආරක්ෂක විධිවිධාන සියලු දේවල් අනුගමනය කරලා ඒ තත්ත්වයට පත් කරන්න වෙනවා. ඒ නිසා රාජ්‍ය ණය කළමනාකරන වගකීම ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ රජය ශ්‍රී ලංකා මහ බැංකුවත් එක්ක සාකච්ඡා කරලා ඉදිරි කටයුතු කොහොමද ශක්තිමත් කරලා මේ වගේ දේවල් නැවත සිදු නොවන ආකාරයට. ඒ කියන්නේ වංචාවක් නම් ප්‍රශ්නයක් තියෙනවා රජයේ පැත්තෙන් ඒ හැකර්ට සහාය දෙන විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් ඒක වෙනම දෙයක්. නමුත් ඇත්ත වශයෙන්ම හැකර් කෙනෙකුට අහු වෙලා ආණ්ඩුව මුදල් අහිමි කරගෙන තියෙනවා නම් මහජන මුදල්, එහෙනම් මේ රාජ්‍ය ණය කළමනාකරන වගකීම මේ අලුත් ඒජන්සියට කරන්න පුළුවන් හැකියාව ශක්තිය තියෙනවද, අඩුපාඩු මොනවද කියලා බලලා ඒවා ශක්තිමත් කරන්න වෙනවා. එතකොට ඉතිහාසයේ ඉඳන් මේ ආරම්භයේ ඉඳන් මේ දක්වා මේ අවුරුදු ජනවාරි 1 වෙනිදා වෙනකම්ම රාජ්‍ය ණය කළමනාකරණය කරේ ශ්‍රී ලංකා මහ බැංකුව නිසා. මම හිතන්නේ මහ බැංකුවට තමයි මේ කාරණේ ගැන හොඳටම අත්දැකීම් තියෙන ආයතනය. ඒ නිසා මහ බැංකුවත් රජයත් එක්ක එකතු වෙලා මේ ඉදිරි ක්‍රියාවලිය කොහොමද කරන්න කියලා තීරණයක් ගන්න වෙයි කියන එක තමයි මගේ අදහස. අනිත් එක මම පොඩි කාරණයක් කියන්න දැන් මොනවා වුණත් මොන පරීක්ෂණ කරත් අන්තිමට මේ මුදල් ලැබෙනවද නැද්ද කියන එකනේ වැදගත් වෙන්නේ මහ ජනතාවට. දැන් මේ මුදල් ලබා ගන්න බැරි නම් මේ මුදල් අහිමි වෙනවනේ. එතකොට භාණ්ඩාගාර ලේකම්තුමාගෙන් ඇහුවා මේ සල්ලි ගන්න බැරි නම් මොකද වෙන්නේ, මේකට වග කියන්නේ කවුද කියලා. ඒකට නම් උත්තරයක් දුන්නා. ඒක කිව්වේ පරීක්ෂණ ක්‍රියාවලියෙන් ලැබෙන තොරතුරු අනුව අපිට පිළියමක් යොදන්න වෙනවා, ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා කියලා. ඒ නිසා භාණ්ඩාගාර ලේකම්තුමාටත් කිසිම විශ්වාසයක් නැහැ මේ අහිමි වුණු මුදල නැවත ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ ඔහු ප්‍රකාශ කරා සම්පූර්ණයෙන් ගන්න පුළුවන් වෙයිද, භාගයක් ගන්න පුළුවන් වෙයිද, නැත්නම් පාඩුවක් වුණොත් එහෙම මේ පාඩුව සම්බන්ධයෙන් මොනවද අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියලා ඉදිරි පරීක්ෂණ ක්‍රියාවලිය තුලින් තමයි තීරණය කරන්න වෙන්නේ කිව්වා. ඒ කියන්නේ ඔහුටවත් කිසිම විශ්වාසයක් නැහැ මේ මුදල් ප්‍රමාණය නැවත ශ්‍රී ලංකා රජයට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ අනුව මට තේරෙන දේ තමයි දැන් සාමාන්‍යයෙන් හැකර් කෙනෙක් සල්ලි වැටුණ ගමන් ඒ සල්ලි ඉවත් කර ගන්නවා. ඒකෙන් මම හිතන්නේ තත්පර විනාඩියක්වත් තියන්නේ සල්ලි වැටුණා කියලා දැනගත්ත ගමන් ඒ සල්ලි වහම ඉවත් කර ගන්නවා. ඊට පස්සේ සල්ලි ගන්නවා කියන එක ඉතාම ප්‍රායෝගිකව ඉතාම දුෂ්කර කාර්යයක්. ඒක සියලු දෙනාම මේ කියන්නේ මේ මාධ්‍ය හැමෝදී භාණ්ඩාගාර ලේකම්තුමාටත් මම කිව්වා මේ හැකර් කෙනෙක් සල්ලි ගත්තයින් පස්සේ ඒ මුදල් නැවත ගන්නවා කියන එක ඉතාම දුෂ්කර කටයුත්තක්. ඒක ඔහු අහගෙන හිටියා පාඩුවක් වුණොත් ඉදිරි පරීක්ෂණ ක්‍රියාවලියෙන් තමයි මේක අය කරගන්න ආකාරය තීරණය කරගන්න වෙන්නේ කිව්වා. ඉතින් මම හිතන්නේ මහ ජනතාවට පාඩුවක් වෙයි කියන එක තමයි අදහස. දැන් වංචා කළා හොරකම් කළා නම් හිත හදා ගන්න පුළුවන් ටිකක් හරි කොමිස් ගහලා කියලා. දැන් මේක නිකම්ම හොරු අරන් ගියා වගේ වැඩක්. මේ හොරාට හොරා ආවහම හොරාගේ අතට තිබුවා වගේ වැඩක් මේක. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම මේ තාම ලැජ්ජා සහගතයි මේ සිදුවීම ඇත්ත වශයෙන්ම. මොන දේ වුණත් මේ සම්බන්ධයෙන් වන වගකීම් දරන පුද්ගලයන්ට මේ වගකීම් වලින් බැහැර වෙන්න නම් බෑ. ඒක පැහැදිලි. ඒ වගේම තමයි කොයි අපි හැමතිස්සම කියනවා වගේ පහත් තැනින් යයි ගලා ජලය කියලා කියනවනේ නේද? ඒ වගේ අන්තිමට ඔක්කොම මේ වයින්නන බර පීඩනය ජනතාව මත තමයි පැටවෙන්නේ. ඉතින් නුවන් අපි ඉතින් බලාගෙන යමු තවදුරටත් මේ වර්ධනය මොන වගේ වේද කියලා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. එහෙමනම් අද අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වෙන්න සභාගාරයට ගොඩ වැඳුනට බොහොම ස්තුතියි. අපේ කෙටි දැනුම් දීමකින් ඔබ අපිත් එක්ක එකතු වුණේ. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි නැවත සභාගාරයෙන් වැඩසටහනකින් හමුවෙමු. එතෙක් ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. මිතුරයන් ඔබ සියලු දෙනාටත්. එහෙනම් අපි නැවත ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුවෙන් අපි සභාගාරයේ වැඩ කටයුතු අවසන් කරනවා. ආයිබෝවන් සභාගාරයටත් බොහොම ස්තුතියි. FM 98.5 www.radio200.com.au